අද අපි කතා කරන්න යන්නේ බයිට් ත්‍රූ ද හෙවන් සීසන් 2 එපිසෝඩ් 147 ට්‍රේලර් රිවිව් එක. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න. අපි යමු අද අපේ වීඩියෝ එකට. එපිසෝඩ් ට්‍රේලර් එකට කලින් එපිසෝඩ් එකේ කොටසක් මතක් කරන්න වෙනවා. චියාओයන්ව හම්බෙන්න නාලන් යන්න නැවිත් හරි අමුතු කතාවක් කියනවා. තමන් සහ ගුරුතුමිය වන යුන් යුන්ෂි ජියාමා අධිරාජ්‍යයේ සිට මධ්‍යම තැනිතලාවට පැමිණීමෙන් පසු ෆ්ලවර් සෙක්ට් එකට ගිය බවත් ඔවුන් මල්නිකායින් පිළිගත් බවත් වසරක් පමණ ෆ්ලවර් සෙක්ට් වල වාසය කළ බවත් දෙවැනි වසරේදී ඔවුන් ෆ්ලවර් සෙක්ට්හි තහනම් කළ වනාන්තරයේ ජීවත් වූ අතර එහිදී හම්බින් වයසක කාන්තාවක් හමු වුණා. ඒ වගේම ඇය තමන් හුවා නමින් හැඳින්වුවා. මොවුන්ට ඇයව හම්වෙද්දිත් ඇය අංශභාග තත්වයෙන් හිටියේ. ඉතින් යුන් ඇයව බලාගත්නවා. පසුව හුවා හෙළි කරනවා ඇය ෆ්ලවර් සෙක්ට්හි නායිකාව කියලා. ඇය මියයාමට ආසන්නව සිටි නිසා මීලා ෆ්ලවර් සෙක්ට්හි නායිකාව ලෙස යුන්ව පත් කරන්න හුවා සිතනවා. ඒ වගේම හුවා ඇයගේ සියලුම ඩූජී යුන්චීට ලබා දෙනවා. එයින්නේ වන්ස්ටා ඩූසුම් බවට පත්වෙනවා. හුවාගේ මරණයත් සමඟ යුන්ව සොයාගෙන හුවා ජින් වෙනවා. ඇය තමයි මීළඟ ෆ්ලවර් සෙක්ට්හි අනුපාප්ති කියලා. දඩරඩු ස්වභාවයක් නිසා මල්නිකායේ වැඩිහිටියන් ඇයට කැමති වුණේ නැහැ. නමුත් ඇයට අවශ්‍ය වුණේ ෆ්ලවර් සෙක්ට්හි නායකත්වය ලබාගන්නයි. එම නිසා යුන්ව ද්වන්ද සටනකට අභියෝග කර හුවාගේ සියලු ශක්තිය උරුමකරු වීමට සිතන ඇය එම අදහස යෝජනා කරනවා. මේ සියල්ල අසන යැන් යුන්ට උදව් කිරීමට නාලන්රයන්යන් සමඟ යනවා. මේක මාස භාගයක විතර ගමනක් වෙනවා. මේ සරණට ජින්හවාගේ පෙන්වතා වන යාහුවා සීජුන්ද සිටිනවා. ඔහු සික්ස්ටා ඩූසුන් කෙනෙක්ද හුවාජින් ෆෝස්ටා ඩූසුන් කෙනෙක්ද වෙනවා. යැන් මේ වෙදි ටූස්ටා ඩූසුන් වනත් ස්කයි ෆය මිස්ටීරියස් ට්‍රන්ස්ෆෝමේෂන් වල තුන්වැනි අවස්ථාව ගත්තාම වූ 5 ස්ටාර් ඩූසුන් වගේ මට්ටමකට යන්නත් පුළුවන්. ඒ වගේම යන්ට ස්කයිඩීමන් පපට්ද ඉන්නවා. යැන් මේ දෙන්නට එරෙහිව සටන සිදු කරනවා. යැන් අවසානයේ ෆ්ලේම් 4ක් සහිත විනාශකාරී බුද්ධ නිර්ම නිර්මාණය කරනවා. නමුත් ඒ සෑහේවිද මේ සටනේදී ප්‍රතිවාදී පිල්වල අඩුත් ස්කිල් බලාගන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි චීලෝක පරිවර්තනය කියන ස්කිල් එක. යන්ට අස්තිපියාපත් පවා මේ සටනෙදි භාවිතා කරන්න සිද්ධෙනවා. ඒ වගේම යාහුවා ශීජුන්ගේ නිකාය තමයි ප්‍රපංචුවන් නිස්කයි සෙක්ට එක නැත්තම් ගැඹුරුවාකාස නිකාය. මේ නිසා යැන් එක්ක පෞද්ගලික තරහක් දවට තියෙනවා. ඒ වගේ මේ වෙද්දි යැන් ගැන සහ ෆෝලන්ස්ටා ෆැමිලියන් එක් ගැන වෙච්ච සිද්ධි ෆ්ලවර් සෙක්ට එකක් දැනගෙන හිටියේ. ඒක නිසා යැන් ගැනත් හොඳට දැනගන්නවා. මේ එපිසෝඩ් එක පුරාම තියෙන ෆයිට් එක. ඒක නිසා කියන්න තව දෙයක් නැහැ. මේක ෆයිට් එක මුලාරම්භය ගැන තමයි මංකිවේ. ෆයිට් එක දිවිවිධ ස්කිල් පාච්ච ගැන වච්චරයි තමයි කියන්න තියෙන්. යැන් මේ සරණෙන් අනිවාරයෙන්ම දිනන්න මෝන. නැත්තම් ගුන්සීට තමන්ගේ ජීවිතය නැති කරගන්න තැනට පත්වෙනවා. මොකද කියනවනම් හුවාගේ ශක්තිය නැවත ඇගේ ශරීරයෙන් ගන්නවනං සමහර විට ඇගේ ශරීරයේ පිපිරෙන්න්න පුළුවන් අවස්ථාවක්ද තියෙනවා. ඒක නිසා යුන්නුන්ගේ ජීවිතයටත් මේක තර්ජනය. ඒක නිසා යන්ට මේක අනිවාරෙන් දියන්න සිද්ධෙනවා. ඉතින් වාට මවාද හිතෙන. ඉතින් අපි ෆෝකේ කමනට උදව්වක් දෙන්න දැන්තුන්දස් 500කට අධික සබස්ක්‍රයිබර්ස්ල ප්‍රමාණයක් කලි චෑල්ලෙ ඉන්නවා. වාලගේ අදහස් පල්ලයන් කමෙන්ටයක් දාගෙන යන්න. මගේ ට්‍රේලරිවගේ ප්‍රශ්නයක් තියෙන එකත් කියන්න. වීඩුව එක හොඳ නම් ලයික් කරන්න. ඒවගේම දන්නතිකෙන්ට ෂයා කරන්නත් අමදක් කරන්න එපා. ඒවගේම අපි බැල්ටු දේවන්ස් එපිසෝඩ් ඩාපු ගවන්න ටෙලිග්‍රම් චෑල්ලගේ දානවා. සබ්ඩයිටල් දානවා. නවල් සිංහල නවල් එක තියෙනවා. ඔවුලුන්ට අත් එක එකතු වෙන්න පුළුවන්. ටෙලිග්‍රම් චෑල්ලක ලින්ක පල්ලි ඩිස්ක්‍රපෂන් එක දාලා ඇති. ඒනම් තවත් දවසකාමුවෙන බලාපොරොත්තු වෙන අදට සමගන්නම් වාලට සුබිදවසා.